යෝ බොයිස් අද අපි අලුතෙන් ගේම් එකක් ගන්න හදන්නේ වැල්ලීම්. බලමු ඉතින් අපි මේකත් ගහලා කොහොමද ආතල්ලෙක් කියලා ආතල් ගේම් එකක් ඉතින්. තව කොල්ලෙක් ඉන්නවා Discord එකේ පේනවද මෙතන Discord එකේ ඉන්න තව කොල්ලෙක්. එයාවත් ගමු ගේම් එකට. ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. කතා කරන්න ඇහෙන්නේ හලෝ යාළුවනේ හලෝ. නැහැ. ඔය ඇහෙන්නේ ගැම්මට. ගැම්ම ගන්න. දැන් ස්ටාර්ට් දුන්නා. ස්ටාර්ට් දීලා අපි මෙතෙන්ට ගිහිල්ලා ස්ටාර්ට් අඩුව මේකේ මේ වර්ල්ඩ් එක මොඩිෆයි කරන්න පුළුවන් බං ඊ ඩිෆිකල්ටි එක එහෙම. කොහෙන්ද යන්න තියෙන්නේ? ඔය බලපන් ඔය ඔබ දැන් ඔය සර්වර් එකක් හදන තැන තියෙනවා වර්ල්ඩ් මොඩිෆයර් කියලා එකක්. ඔව්. අන්න එක තියෙනවා ඊද හાર્ඩ් කෝඩ් ඊට පස්සේ කොම්බැක්ට් එක. ඒ මොකද ඒ වෙනස් කරන්න ඕනේ නේ අපි normal ගාමු. ඔව් නෝල් බං. ඒක තමයි අපි normal හොඳයි. normal සුපිරියත්. ස්ටාර්ට් සේව දුන්නා මෙතන දාන්න ඕන පාස්වර්ඩ් එක. අපි පාස්වර්ඩ් එක දාලා දෙන්නේ 1 2 3 4 5ම දාමු 1 2 3. වැරදුනා 1 2 3 4 5. දැන් මම ස්ටාර්ට් සේව දුන්නා. මොකද මම ගේම් එකේ ඉන්නේ. easy වැඩි ඉංග්‍රීසි. කත කුරුල්ලෙක් අතු උස්සයි යනවා පේනවා මට මොකෙද්ද? ඉතින් මොකෙද්ද යබෝමි? ලෝකෙ ට්‍රැෆික් බලනවා. වහිනවා හැබැයි. ඉතින් කොහෙට ගින්දායි කියන්නේ? හරවනවා. එරෙව්වා. මොහොතක් උඩ දින්නේ යානේ කැලෑව තින්නේ. හරි හරි. නම්බරේ. ඕකේ. ඔන්න මං හිතන්නේ අපි දැන් හරි. දැන් බාලා ඉන්නේ. ගොඩ බාලා ඉන්නේ ලස්සන්ට. වහිනවනේ. නැත්ත ගියා. එයාට ඉවරයි. මේ මොකද අපි මේ කපුටනේ මේ පොඩි එකේ නෙමෙයි. ඊට ලොකු එකකින් නේද අපි උස්සගෙන ආවේ. දැන් මෝද උස්සගෙන ආවේ. මේ කපුටෙක් නේ. බද්දු කියන්නේ. ඕකේ. එයා අපිට මේ එයා අපිව ගයිඩ් කරනවා කියලා කියන්නේ. ඒ චුට්ට හැමදේම කියලා දෙනවා. අන්න මට මේ පිටිපස්සෙන් පේන්නේ මොකද්ද? මේක පිටිපස්සෙන් මට ගේ කෑල්ලක් පේනවනේ. skill improve කරා. ගේ කෑල්ලක් තියෙනවා. මේ කලින් මිනිස්සු ඉඳලා තියෙනවා. ග්‍රැෆික් නම් අවුලක් නෑ හැබැයි. ඒක සුපිරි. මොකෙද කර ඉන්දියාව විතර සතේ අම්මට ඌරේ ඌරුන් අතින් ගහලා මැරුවේ ගෙම්මට. මොන හරි අන්ලොක් වුණා. ඒ කොහෙන්ද බලන්නේ? ටැබ් එකේ ඉන්නේ. හරි. ටැබ් එකෙන් බලන්න. close menu මොනවද ලෙද මස්සම්බුණා ටොයිච් එකේ
ඉලක්කම් වලින් දැන් ටොයිච් එක ගන්න තියෙන්නේ. Branch, pick up key, root, cloud. මේ හයියෙන් යද්දි මේ යට තියෙන කහ පාට ඊට ඉවර වෙනවා නේ. Okay. හරි අපි දැන් අපේ අනිත් යාළුවොත් මේකට ජොයින් කරගෙන ඊට ටික හොයන්න කලින් හෙලෝ ඉන්නවද හෙලෝ හලෝ එන්නේ හෙලෝ A few moments later, one eternity later, 3 days later, 12 seconds later, 3:28 a.m. 3 weeks later, many months later. හරි දැන් කෝ හෙලෝ ඉන්නවනේ මං ඉන්නවනේ ඉන්න හරි ඉන්න මං ජොයින් කෝඩ් එක කියන්නම් ජොයින් වෙන්න මේකට ජොයින් කෝඩ් එක දෙන්නේ මෙහෙම සෙටින් වලට ගිහිල්ලා සෙටින් වල පේන මෙතන උඩින් තියෙනවා ජොයින් කෝඩ් කියලා. ඒ ජොයින් කෝඩ් එක ගහලා අනිත් එක්කනට එන්න පුළුවන්. මේ ජොයින් කෝඩ් එක තියෙන්නේ 124යි 170. 124යි 170. අම්මරේ ගල්පුරේ නේද? ඔව් මං හිතන්නේ ගල්පුරේ තමයි. මට දාපු නම මතක නෑ. මං තාම මතන ඉන්නේ. එන්න කොරන් මෙතෙන්ට. පාස්වර්ඩ් එක මොකද බං? 1 2 3 4 5 පාස්වර්ඩ් දෙන්න 1 2 3 4 5 මගේ වොන්ද මගේ ලස්සන පිරි බවුන පියාලෝ අනිත් යාලෝ කොහෙන්ද එන්නේ කියලා මතු වෙන්නේ කොහෙන්ද බලමු ලෝඩින් ලෝඩින් කියන්නේ එනවා යම්මට අම්මට දෙවි හලෝ යාලේ හලෝ හලෝ අඩෝ මේ පරණ සර්වර් එකේ ටික එනවනේ බම් මේකට හලෝ නෑනේ කියන්නේ අඩෝ මම උඹට වඩා දක්ෂයෙක් මේ බලපන් දුනු බලපන් okay මේ බලපන් okay අඩෝ okay අපි යන් දැන් අපි මේක මොකක් හරි මේ අපි ඉන්න තැන කතා කරමු ලස්සනට එයා ඉන්න තැන කතා කරමු ඉස්සරහ මුවෙක් ඉන්නවා පේනවා ඉස්සරහ මෝ දෙන්නෙක් ඉන්නවා ලස්සන මේ ස්ට්‍රොබෙරි තියෙනවනේ ස්ට්‍රොබෙරි කන්න පුළුවන් මස් උයන්න ඕන කන්න ස්ට්‍රොබෙරි කන්න පුළුවන් අමුයි මෙන් ගන්න පුළුවන් ස්ට්‍රොබෙරි මස්සෙම උයන්න ඕන අම්මා මේක තියෙනවනේ එකේ ස්කිල් මම වෙන්න බලමු මොනවද තියෙන්නේ කියලා වෙන්නන්න ඒකේ මේ තියෙන්නේ දැන්ට අන්ලොක් කරලා තියෙනවා එක රන් එකයි ජම්ප් එකයි ෆිස්ට් දෙකයි. ඒ කියන්නේ අතින් ෆයිට් කරගත්ත ඒවා දෙකයි. මොනවද මේ තියෙන්නේ? අඩෝ ගස් කඩන්න ඕන අතින් ගස් කඩන්න පුළුවන්. මේ මොකද ඉලී පීන්නෙත් නෙයි අම්මරදී ඔබට වදිනවද නෑනේ මට වදින්නේ නෑ අරුව ගිනි ගත්ත බං ඕ නෑනේ ඉන්න මේනේ ඌ අපි ගිනි දියු මැරුණා අන්න උනට යාව මං ගන්නේ ටොයිච් ටියක් ටොයිච් උඩින් ඉවරනවා කියලා පේනවනේ මේක පන්දම වගේ දෙන එක පිරි අපිට ඒ ඕන්න අපිට හොඳ රැස් පේනවා ඉඳ උලක් නැති
මොනවද මේ කියන්නේ? අන්න ඒ ඊයේ ගුවක මං ගියානේ. කොයිද? මෙතන ඉන්නේ බලලා ස්පෝන් වෙච්ච තැනම. Stone next output 10 store. කොහොම නෑනේ එතන. මෙතන ඉන්නේ මේ කුරුල්ලත් එක්කයි අබ්බා. ස්ටෝන් නැක්ස් එකක් හදාගන්න කියලා තියෙන. ස්ටෝන් නැක්ස් එකක් හදන්නේ කොහොමද? ස්ටෝන් නැක්ස් ස්ටෝන් ගැන ගල් එකයි ගල් ඕන අපිට. මේ ගල් ටිකක් හදාගමු. ඉන්නවන් ගල් කොහෙද තියෙන්නේ ගල් මේ ලොකු ගල්ද නෑ නේද? මේව කඩන්න බෑනේ. නේ. ගල් නෙමෙයි. මේවද? මේව කඩන්න අපිට. මේ තියෙන ගල. මම ඔබට ගයිඩ් එකක් දෙන්නම් වරෙන්. ස්ටෝන් මේ තියෙන චූටි ස්ටෝන් මේ තියෙන ඊ තියෙනවා. මේ තියෙන තව ගලක් තියෙනවා. දැන් බලමු අපිට හදන්න පුළුවන් ඇති. මේ තියෙන්නේ next ඒකට ස්ටෝන් ගල් 4ක් ඕන. තියන් ගල් 4ක් හොයාගන්න. මේ හතු තියෙනවා. හතු තියෙනවද? හතු. අඩෝ බල්ලෝගේ කෑ ගහන මෝව. අඩෝ මෝවට ගහනවලු. ආයේ මෙතන ගල් තියෙනවා වරෙන්. ගල් දිනා? ඔව්. ඉන්න කොහෙද ඉන්නේ? පේනවනේ මැප් එකේ පේනවනේ ඉන්න දැන. කොහෙද තියෙන ගල්? මේ මෙතන. අම්මඩු. බලන්න. හරි අපිට දැන් මේකෙන් හදාගත්ත ස්ටෝන් නැක්ස් එක. ස්ටෝන් නැක්ස් එක හදාගත්තා. අපි දැන් ස්ටෝන් නැක්ස් එක ගමු අතට. ස්ටෝන් නැක්ස් එක ගාන අර මොකක් හරි කියනවා. and temperature when night wet cool and best option when this happens. ඒ දැන් මේ ස්ටෝන් ඇක්ස් එකක් හැදලා දැන් මේ ගස් කපන්නේ නෝනේ වන්ද. ගියක් අතන. ගයක් හදන්න එක තමයි මූත් කියන්නේ අර මේ කූල්ඩ් එක වැඩි වෙනවා කියලා කියන්නේ. ඔව් මේ දැන්ටම කූල්ඩ් එක වැඩි ඇඟේ මීදුම දානවා කිසි නැති තියෙන්නේ. අඩෝ පන්ද මල්ලන් හිටියම කෝල්ඩ් එක අඩු වෙන්නේ නැද්ද දන්නේ නැහනේ. අර මේ ගස් කපන්න පුළුවන්ද? පුළුවන් නේ. අඩෝ ඇනිමේෂන් එක අඩෝ. ඕ මොකක් කරේනෝ? කනකොල කපන්න බැරිද අපිට? කනකොල බෑ. මින් ගහ කොටේ කපන්න පුළුවන්. මුල කවන්න පුළුවන් හැබැයි. පොඩි ගස් කපන්න පුළුවන්. සුපිරි. අපි මේක වීඩියෝ ටිකක් දාමු සීරියස් එකක් විදියට. දාමු. අපි ඉස්සලා ගහපු ග්‍රවුන්ඩඩ් ගේම් එකේ වීඩියෝ තියෙන බලන්න. full setලා ඉන්නේ. ඒක බැලුවේ නැත්තම් බලන්න මේ වීඩියෝත් තියෙනවා. අඩෝ ඒක තමයි එකයිනේ අපි දැන්. ඒකයි දැන් මේක. අඩෝ ඒකත් දාමු. ඒකට තව වීඩියෝ දෙකක් දාන්න ඕන. ඒකද වීඩියෝ එකක් දාලා ඉතින් පැයක විතර වීඩියෝ එකක් දාලා ඉතින් බලන්න පුළුවන් ඒක. මේ වීඩියෝ එක නැච්චර දික් කරන්නේ උඩ විනාඩි 35ක් 40ක් වගේ තමයි දාගන්න බලන්න උඩරිම try කරලා ඒ ගාන තමයි දාගන්න බලන්න. තව කැම තියෙනවා. කැම දෙකක් ගන්න පුළුවන් හැබැයි. නිකමට බැලුවේ කැම දෙකක් ගන්න පුළුවන්. නිකන් ගන්න පුළුවන් කැම දෙකක්. හරි ඕකේ.
ඒ මොකෙද්ද අර නෙක් කියන්නේ? මේ මොකුද? හිතන මොකෙක් කරි ඉන්නවා. මොකෙද්ද නෙක්? නෙක් කියන්නේ මොකෙද්ද? මේ කටුස්සුද? ආ නෑ 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 ඒ උන් ගහනවා ඒ. කවුද ගන්න? නෙක් ටේල් no material. මොකද්ද නෙක් ටේල්? උන්ගේ වලිගය ආවේ මං හිතන්නේ. කටුස්සෙක්ද හූනෙක් වගේ අම්මට සිටි මේ බලන් දිලිසෙන වටේ. කඩුවන් ගස් කැපුවා. සුපිරිසගු. දැන් කණාමෙදිර ඇවිල්ලා වගේ දිලිසෙන්නේ. තා වොඩ්ඩෙන් ගහ අස්ති මම. අඩෝදි කිද්ද කොහෙන්ද? හරි හරි මම මැරුණා මෙන්න. ගහක් වටන ගියාම ඇඟ උඩට ෂෝක්. සුපිරි. බයි බයි. උඹේ රීස්පෝන් වෙන කොහෙන්ද දන්නේ? අතදීම තමයි. අතන ගල්ගොඩ උඩින්ම තමයි රිස්පොන්ඩ් උනේ. අර. වරේ මෙහාට වරෙන් එන්න. මේ මගේ ලූට් ටික තීත්තා නෑ නේද? ඔතනින් ඔබේ මේකක් තියෙනවා නිකන් ලූට් බොක්ස් එකක්. තියෙනවනේ. ඕපන්. එකපාරක් එබුවගම ඇඟට එනවා ඉතින් ඔක්කොම. මම ඉතින් ඔක්කොම තොර ගන්න නැති කියලා. ඉතින් කෑම කන්න ඕන මං හිතන්නේ ආයි. ගත්තී. ඒ ඇඳුම. ඕකේ. කෑම ඕන බං. කෑම හොයා ගන්න ඕන අපි. යම් කිසිවක් වෙනවා හිතන්න දඩබඩ කාලා. දැන් ලී ගොඩක් තියෙනවා බලමු ලී තියෙනවා 50යි. 50 වෙන ගානක් තියෙනවා ලී. මෙන්න ලී ඇති වගේ. මේ එතනක් තියෙන තව. අඩෝ ඩේවිඩ් කවුද? මේ අම්මා day 2 මේ ස්ටැමිනා ඉවරනවා ඉතින් යටින් පිරෙනා වගේ ස්ටැමිනා ඉවරනට පස්සේ මේ කරන්න අමාරුයි නේ. ආයි ගහක් වැටෙනවා ඔය වහක් යනවා. එලස් ගහකට යටලා තමයි මැරෙන්නේ. ගස් වලට යට වුණාම මැරෙනවා. හොඳ වෙලාවට ඒක මූලදිම හමුුනේ නැත්තම් හරිම සීන් එකක් කියලා. පොඩි ගස් වලින් 3යි හම්බෙන්නේ. මේ ලොකු ගස් වලින් තමයි ලී ගොඩක් හම්බෙන්නේ. මම එකට බඩු ගන්න බෑ මං හිතන්නේ දැන් බඩු වැඩි. ඔව්. තා බඩු ගත්තොත් වෙට් මේ වෙනවා. අපි මොනවද හදමු? මේ හරි මොනවද ලස්සන තරම් නැද්ද මේ බඩු ටික එකතු කරගන්න මේ ඇලගාව ගඟගාව හදමුද? අද. අයියා. උහුයි මොකෙද්ද කනෝ මාව කනෝ මොකෙද්ද ගෑවි? ඕකේ. ලස්සන දන්න නැද්ද අපිට මොකක් හරි හදාගන්න. අඩෝ ගඟේ අපි ගඟ වැදහා දොම්බන් ගඟ වැදහා දාන්න බැයිද දැන්? පුළුවන් ඇති හැබැයි. අම්මනේ වතුරට බැස්සම වෙට් කියලා අර වෙට් එක ආවනේ ආයේ. දැන් වතුර වැටෙන ඇඟට වැටිච්ච ගමන් මගේ දැනෙනවා ඇති. ඉතින් මම මේ හරි පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ කොහොමද ඇලක් ගිහලා වැටෙන්නේ මොහොතටනේ. අඩෝ මේ පැත්ත සුපිරිද මේ පැත්ත සුපිරිද දන්නේ නේ. දැන් මේ පැත්තට අපි මේ පැත්ත බලාගෙන යන්කෝ. මේවා තියෙනවා ඒක ගන්න ඕනේ නැහැ. දෙක මේ ගත්තොත් බඩු පිරিলা හින්දා අවුල් කේස් මේ හරියට ලස්සනයි වගේ නේ. බලමු අපි කීයක් හදාගන්න සුපිරි ප්ලේස් එක අපේ ඊළඟ ප්ලේස් කොහොමද කියලා. තනකොළ තියෙනවා සුපිරි මීදුම බලහන්කෝ. මීදුම සුපිරි.
මේ මොකද්ද කියන්නේ මෙයා? Small part of wish your home by now it recommend will bet. එයා කියන්නේ ගයක් හදන්න කියනවා ඉස්සෙල්ලාම. දැන් ගයක් හදන්න කියනවා එයා. ගයක් හදලා බෙඩ් එකක් හදා ගන්න කියනවා. pulang aja. ඒ මල්ලියා බොයිස්. ගස් වැඩි වගේ නෙමේ හරි. ගස් වැඩි වගේ. එතකොට ලස්සන හරියක්. ලස්සන තරම් නැද්ද ගයක් හදාගන්න. හෙලෝ ගේම් එකේ ඉන්නවනේ සංජු. ඔව් මම මේ ඔබ හොයන්නේ ඔබ මට හොයාගන්න බෑ. මැප් එකේ පෙන්වන්නේ නැද්ද? පෙන්වන්නේ. මේ මැප් එකේ පෙන්වන්නේ මේක ඕන් කරන්න ඕනේ. හරි. හරි. දැන් පේනවා. අම්මට උඩ ගිහලා දුරයක. මම මේ තැනක් වෙන ලස්සන තැනක්. මැප් එකේ විදිහට වටේ මේවිත් දැන් මේ මේක අයිනින් වගේ ඉන්නේ. මෙන්න මුන් දෙන්නෙක් ඉන්නවා. ඌ මැරුණාද? ඌ මැරිලා. one shot 2 මැරිලා හොඳලා. මේ මොන හරි ගෙඩි තියෙනවා. බෙරිස් තියන බෙරිස් කම්. බෙරිස් හරි කම් බෙරිස්. බෙරි ගහම යට ස්ටැමිනත් වැඩි වෙනවා. මෙන්න උරෙක් ඉන්නවා. උරා මැරුවා. අර මේකේ වතුර බොන්න ඕනෙත් දන්නේ නැහැ නේද? වතුර බොන්න එහෙම සීන් එක නම් දන්නේ නැහැ කොහොමද කියලා. තාම හැබැයි එහෙමනම් ආවේ නැහැ මං හිතන්නේ. අඩෝ සාමාන්‍ය සොයෝ ගේම් වල වතුර බොන්න ඕනේ නේද? ගඟක් අයින වගේ හැදුවා නම් හරි. මට කිව්වේ වෙට් එකක් වෙට් කියලා එකක් ආවනේ. මේක කයින් කරන්න වෙනවා. හරි. මේ මෙතෙන් බලන්න පුළුවන් අපේ ඇඟේ තියෙන බර කොච්චරද කියලා. මේ ගන්න මේ ටික පුල් වුණාට පස්සේ මම හිතන්නේ ඇවිදින්න අමාරුයි. වෙට් කියලා එකක් කියනවා. දැන් 300 තියෙන හැබැයි උනට දැන් අවුලක් නෑ වගේ. මේ දැන් ලොකුට බරක් තියෙන දේවල් අරන් යන්න බෑ දැන්. මුකුම්ම ගන්න බැරි වගේ. ඉතලත් මොකක් හදා ගන්න වෙනවා දැන් මේ ටික දාන්න. ඇල්ලදිගේ ඇවිදගෙන යනවා තාම සුපිරි පොට් එකක් සෙට් වුන්නේ නැහැ අපිට ලස්සන තැන. එතන මොකද්ද මේ තියෙන්නේ? මේ වන්ද මොකක්ද කියලා තේරෙන්නේ නැහැ ඒක න. ඒක අපිට අඩෝ මේ මෙතන නිකන් තන පිටියක් වගේ තියෙනවා. තන පිටිය. බලමු මම බැලුවා ඇල කියන්නේ මේ මුහුද ගාවේ ඇල කියන්නේ මෙතන මුහුදන්නේ තියෙන මුහුද ගාවේ මත නා මෙතන හොඳයි මේ තියෙන්නේ. පොට්ටයක් හම්බුණා අපිට. කො මම ඉන්න මෙතන තියෙන ලොකු ගොඩක් වටේ මිඩ තියෙන පොඩ්ඩක් බෑ කඳු පල්ලම් වගේ තියෙනවා ගැටි වගේ. මෙතන අවුලක් නෑ වගේ පොට්ටක් බලමු. වටින් පොඩ්ඩක් විතර බැලුවා නම් හරි පොට්ටයක් සුපිරිට හොයාගත්ත හැකි වෙයි. මීට වඩා ලස්සන දැන් තීත් දන්නෙත් නෑ බං. මේක නවුලක් නෑ මෙතනට ඉඩ තියෙනවා වගේ. අඩෝ මේ වැටවල ටිකක් ගහලා ගියද්ද කොයි තියනවා? කොතනද?
මේ මෙතන පල්ලේ වැටක් ගහලා ගයක් තියනවා. ගයක් නෙවෙයි බං පොඩි හට්ටයක් වගේ. ඔව් මඩු. ඕකේ. මොකක්ද ඒ හට්ටයක් තියෙන්නේ? මෙතන මම මෙතන හොඳ ඇති. ගිකුත් ගහලා තියෙන පොඩියට. බලමුද අපි පොඩ්ඩක් තාරිය මේ ඉස්සරටම මෙන් ගිහලා බලමුද අපි චුට්ටක් මෙහෙම. ඔව්. තිබ්බේ නැත්නම් අපි ආයෙත් රොතෙන්ට මෙහෙම. මොකක් කරේ කෑ ගහනත් දැක්කේ. ඊ ගල් ගහනවා. ඊ මොකක් කර ලොකු සතෙක් ඉන්නවා. ඊ ලොකු සතෙක් ඉන්නවා ඊ. දුම. මඩුළු ගල් ගහනවා යකෝ. ඊ ගහන එකේ ඌ ගහයි දන්නේ නෑ නීබ. ඕ ගල් සික් කරනවා. අම්මට තී. ඔයි ට්‍රෝල් දෙදරනවා. ට්‍රෝල්. මේ ළඟ මේ. දුම. මේ භයානකයි වගේ ගයක් හදන්න. මේ භයානකයි. ආ ඌ පස්සෙන් එනවා. අඩෝ එක ෂොට් එකක් ගහලා බලන්න මැරෙයිද දන්නේ නැහැ මෙරේ. ඌ අපිට ගහන්න මං හිතන්නේ ඉන්නේ ඌ අරුත් එක්ක ඉන්නේ ගල් ගහන ඔය. අර සොම්බි වගේ උන් එක්ක ඉන්නේ. මූත් මොකක් හරි කියනවා අප්පා. ඊ මෝ එන එක ඊ ළඟ හරි වං ඉවරයි. ඉවරද? නෑ. තාම පළවෙනි සඳමාලිය පස්සේ කෙනෙක් නවත්තන්නේ නැහැ නේ දුහන් උට හොයාගෙන බැරි වෙන්නේ දුහන්. මින් තව එකෙක් ඉන්න සොම්බි. වරින් උඹට මං ගහනවා. කොහොමද? ආවා හැල්ල ගියා වා. හැල්ල යනවා. මූ මැරෙන්නේ නැහැ බං. හරි මැරෙන්න. හැටල ගියාද මට අඩි සද්දයක් නැගහන ටන් ගානවා. ඒ හරි පොඩ අවුල් වගේ නේ. හරි පොඩ අවුල් වගේ. ඒ හරි පොඩ අවුල්. පොඩ්ඩක් නේ හොඳට අවුල් වගේ හරි. ලෝකෙ දෙක ඉන්නවා. මේ මෙතන මොහොතත් එක්ක මෙතනත් පොඩ අවුලක් නෑ වගේ නේ. World 7:37. මෙතන උඩට යන්න පොඩ්ඩක් බලන්න. කන්ද උඩම හරියට වගේ. මොනවද තියෙන බලමු අපි කන්ද උඩටම වගේ ගිහිල්ලා. කන්දක් වගේ තියෙන්නේ නේද? කන්දක්. අම්මර දිදී මීන් බර සුපිරි පොට්ට සිටුනා බා. එනවා. ලොකු ගහක් තියෙන යෝධ ගහක් තියෙනවා බා. යෝධ ගහ ගාව හදමුද කී? හදමු. මේ කෝ මේ අවමන ඕක් ගහක් ඕක්. ඒ කවඩ වේද? අඩ මුලුව. බෑ හાર્ට්. ඔය 2 හાર્ට් කියලා වැටෙනවා. හાર્ට් 2 හાર્ට් කියලා එන්න කපන්න බෑ. ඔව්. එතන හදමු වගේ බා. මේ සුපිරි වගේ එතන. මේන ලස්සන දැන් නේ. මේ ගල් ගලවන්න පුළුවන් දන්නේ නැහැ නේ. මොන ගලද? මේ ලොකු ගල් ටිකක් තියනවා එතන. මට මේ ඈතට පේන මොකක් කරේ වහලයක් වගේ එකක්. මොකද්ද කියලා මම මේ බැලුවේ දැන් ඇවිල්ලා. මේ දින මෙතන මොකක් කරේ එකක්. මොකද්ද වගේ? අනේ මම. open to නෑ මොකුත් නෑ. ආයි උඩ චෙස්ට් එකක් තියෙනවා. ඒක තමයි මම බැලුවේ මොකද්ද කියලා. හරි. ඒක මොනවද තියෙනව බා? ෆ්ලින්ට් දෙකකුයි අව ගන්න පුළුවන් හැබැයි අපිට. හරි ඒව ගත්තා මගේ මගේ හાર્ට් මම වැඩියා. එරික් ගන්න. මට ගන්න බෑ මම බිමට දානවා මේ. ගන්න. ඒ ගන්න බෑ මට. මගේ මෙතන මේ වැඩි නෝ. බර වැඩි වගේ ගීත උට. මම මෙතන හොඳයි මං හිතන්නේ අතන හොඳයි. එතන අපි ලොකු ගහ ගාව හදමු. යමු ඒ ගහ ගාවට. තහයි තෙන් ලස්සනත් පොළව ලෙවල් කරගන්න මොකක් හරි එකක් ඇති නෙමෙයි කිනි.
පොළ පොඩ්ඩක් ඒ කැඩිලා කැඩිලා වගේ තියෙන උස උස තැන් ටික අඩු කරගන්න නැති මොකක් හරි කරගමු ඉතින් ගල කඩන්න බැරිද නැහැ නේ බෑනේ ගල කඩන්න බෑනේ ඇම්බර් නිව් මැටීරියල් මේකෙන් අපිට මොකක්ද හදන්න ඕන දැන් අපි මේව හදාගන්න කලින් හැම ගේම් ප්ලේ එක කොච්චර දිග වෙන්න ඕනේද බං හ්ම් ගේම් ප්ලේ එක කොච්චර දිග වෙන්න ඕනේද ඒ කියන්නේ ඒකේ මොකද්ද පැයකට වඩා ගහන්න බෑ කියන්නේ ඔය අපි මේ වීඩියෝ එක කොහොම පැයකට වගේ දාන්නේ නැහැ අපි කොහොමද විනාඩි 35ක් 40ක් වගේ තමයි ගහනවා මොකට වෙන එකට හදමු අපි දැන් මේක මොකද්ද මේ ඊට පස්සේ මම කොහොමද මේක හදන්නේ බිල්ඩ් කරන්නේ ඊයේකින්ද නේ ඊයේක මුකුත් වෙන්නේ නැහැ ටැබ් එකෙන් එන්න මේ හැම අර මිටිය ගන්න ඕනේ බං ඔව් නේ හැම අනිත් එක ගන්න ඕන මං හිතන්නේ මේ මං ගත්තේ ලී තියෙනවා ලී වැඩි මේ 50ක් දැම්ම ඕන ගල් ටිකක් එකතු කරගන්න දැන් ගලුත් තියෙන අවුලක් නෑ මං හිතන්නේ මෙතන ලේස් එක ගලුත් තියෙන සුපිරි ඒක ඇදුවට පස්සේ ඔන්න අන්ලොක් වුණා new build pieces අම්මාගේ තව අන්ලොක් කළා new build pieces work bench එකකුත් අන්ලොක් කළා කොල්ලක් ගන්නවල කයිනේ හොයද ඕකේ මොනවද මේ හදන්න තියෙන්නේ අපිට තම අන්ලොක් කරලා නැහැ ගොඩක් දේවල් පොඩි දේවල් අන්ලොක් කරලා තියෙනවා crafting table එකක් අන්ලොක් කරලා තියෙනවා crafting table එක හදමු crafting table එක අපි ගහට හේතු කරලා දෙමු ලස්සනට flint alex build piece මට තව පොන්නේ දැන් ඉති කයක් හදන්න බඩු work bench එකක් ඇදුවා කියන්නේ ඒකමත් අපි ගන්න ගේම් වල කොහොමද work bench එක හැදුවා කියන්නේ අපිට හැමදේම වගේ හම්බෙනවනේ දැන් බලමු තව තියෙනවා වහලක් තියෙනවා හරි කයක් ගහන්න හදා ගන්න පුළුවන් මම හිතන්නේ තව තියෙනවා ඒකේ බලමු මොනවද තියෙන්නේ කියලා අපි build pieces මැටවලුත් තියෙනවා අපිට හදා ගන්න chest තියෙනවා පන්දම් තියෙනවා ඉවරයිනේ ගොඩක් දේවල් තිබ්බේ ඒකේ බලමු තුන හත්තා මම මේක හතක් තියෙන අපිට ස්ටෝන් 5ක් ඕන ඒක හදන්න ඉතින් පේනවා අපිට ඒකට මේ බඩු ටික ස්ටෝන් 5යි වුඩ් 1යි මේ මොනවාද 50 अब metin down මේ ලීඩින් එතනින් down ඉරියා ගන්න පුළුවන්ද දන්නේ නේ වරු ගන්න පුළුවන් නේ ගන්න පුළුවන් ගන්න අපිට දැන් ඕන ගල් 5ක් ඕන ඉන්නේ ඊළඟ තියෙන ගල් 2යි එළ යාළුවෝ වන් ආවද ආය 4යි මොකද්ද කරේ මේ මොකද්ද මේ ගාලා තියෙන්නේ work bench එක work bench එක මට අර මිටි හැදුවට පස්සේ අන්ලොක් වුණා work bench එක මම හැදුවා work bench එක හැදුවට work bench එක ඇතුලෙන් තියෙන හම්බානක දේවල් හදන්න බලමු මම දැන් ගල් 5 හරිද දැන් ගල් 4යි තව එක ගලක් ඕන ගල් 5ක් කියන්නේ ලිපක් හදා ගන්න ගල් 5ක් ඕන මේක බලන්න දෙන්නේ නැහැ නේ බා මොකද්ද work bench එක ඇතුලට යන්න දෙන්නේ නැහැ
ඔය පිටින් ඇතුළට අර ලිමිටි ඕන ලිමිටි අතට ගන්න ඕන. අනේ ඇතුළට ලිමිටි ඇතුළට අරගෙන යන්න පුළුවන් ඇතුළට. මම හිතන්නේ ලිමිටියෙන් අපිට මොකක් කරන්න බැරුව ඇති බලමු ගල් කඩන්න පුළුවන්ද කියලා. නෑ බෑනේ. ලිමිටියෙන් අපිට මොකක් කරන්න බෑ. මේ මෙතනට ගිහලා වර්ක් බෙන්ච් එකේ EU වුණකොට මොකක්ද දෙයක් එනවා වන්ද crafting station is to export කියලා. කො? මේ වර්ක් බෙන්ච් එකට ගිහලා EU බන්න එනවා. ඉන්නේ මෙතන කපුටෙක් ඇවිල්ලානේ. කපුට හින්දාත් දන්නෙත් නැහැ වෙන්නේ. බලමු. Work bench complex item as well giving you access. මේකේ පුළුවන් මේ එක එක හදන්න මේ මේ තියෙන්නේ බං. එදා උඹට හදලා වෙන්නම්. කොයිද හදන්න? හරි මේ තියෙන. ඇයිනවනේ ඔය ආව දැන් හරි. එතෙන්ට ගිහිල්ලා අපි මේ යන්න ඕනේ මේක තියෙන දැන් මේ ඇතුලේ බඩු තියෙන තැනට යන්න ඕනේ මේ ෆෝවර්ඩ් බටන් එක තියෙන මන් මේක ෆෝවර්ඩ් බටන් එක වෙලා තියෙන මවුස් එකට මම හිතන්නේ මවුස් එක පුරස් වෙනවා මවුස් එක සයිඩ් බටන් එකට සෙට්ලා තියෙන එක නේ ලස්සනට නැත්නම් ටැබ් එක හරි E එකෙන් තමයි එන්නේ මේක මම හිතමු බලමු කොයි එතෙන්ට ගිහිල්ලා E එක බලවලු ඔව් E එකිනුත් එනවා මොනවද කරන්නේ දන්නේ මේ හදනවා. මම මේ ගල් පහක් ගල් නේද හොයනකම ඉන්නේ ගල් පහක් හොයා ගන්න ඕන. ඒ ගල්පා. යාර පිටින් හදලා ලිපක් හදාගන්න මම එකක් තියෙනවා. හරි හම්බුණා. මේ දැන් නම් තියෙන ගල් හම්බවන්නේ නෙමෙයි. දැන් ගල් වලට බලන්න ආවේ යට තියෙන ඔක්කොම ටික කන්න වෙන්නේ. ඉතින් යන්න ඕන මේක ගත්තා. මේකට ගියා ලිපක් හදමු අපි කොහෙද ලිප හදන්නේ? ලිපක් හදමු මෙතන. එන්න ලයිනින් අපි හදමු ලිප. ප්ලේස් කරමු කොහෙද ප්ලේස් කරන්නේ? මෙතනින් ප්ලේස් කරමු. ගත්තා ගානේ. හරි ෂිට්. ෆයිල් එකක් තියලා දැන් අපිට එළියක් තියලා සුපිරි. ඕකේ. අපි දැන් ඊට පස්සේ කුකින් ස්ටේෂන් ඒක කැමත් කරන අපි ගහමු ඉතින් කොහොමද කුකින් ස්ටේෂන් ඒක මැටින් ගහමු හරි මේකට කැම දාන්න ඕනේ අම්මඩදී ඊ අම්මගේ කැම තිබ්බා තිබිලා නේ කැම තිබිලා ඒ මොකක් හරි යාගීයක් හැදුවා හරිද? ඌරෙක්ද මෙහෙද මරුවන්නේ? මොකද්ද මේ හදලා තියෙන්නේ? යාගීයක් හැදුවා. ඉතින් මොකක් හදයක් ආවා. මේක පට්ට අමාරුයිනේ බං ඒම් කරගන්න. මට අමාරුයි. දැන් බිල්ඩින් සීන් වලට ආවේ නැහැ මේ මගේලා මස් කැල්ලක් තියෙන දෙන්න. මගේ 25 කොයි 30 එක දීපන්. මට උඩ. ස්ට්‍රොබෙරි ගෙඩියකුත් තියෙන දෙන්නද? ස්ට්‍රොබෙරි තියෙනවා. එහෙනම් ස්ට්‍රොබෙරි ගෙඩියක මස් කැල්ලක් කනවා. එතකොට මේ පිරෙනවට ගාලා. මෙතෙන්ට ගිහිල්ලා මෙතන 50ක් ගමු. මෙතන උරුල්ට 41ක් තිබ්බා. පස්සේ තව මොනවද අපිට හදන්න තියෙන්නේ මෙතන? දැන් තියෙන ගේ හදා ගන්න නේ තියෙන්නේ අපිට දැන් තියෙන ගයක් හදන්න. ආයි මේ ගහ වටේ හදොම්බ. ගහ වටේ හදලා අපිට කරදරයක් කියලා ඉතින් ගහේ අතු තියෙනවා අපිට ගහ කපන්න වීද දන්නේ. මොලිය හොඳයි. හදනට කට්නේ කාතරව හදන්න අමාරුනට කඩන්න ලේසි බා අම්මා ඒ වගේ අපි කතා නොකරමු ඕකේ ඒ ගැන කතා කරන්නකෝ ප්ලීස් මේ මෙතන ගල් කොටනේ මේ කොහොමද හදන්නේ මෙතනින් පටන් ගමු මේ අතට ගත්ත එක අයින් කරන්න බැරිද
මේක මේ අතේම තියෙනවනේ දැන්. හ්ම්. හ්ම්. Q එකකින් එහාට මෙහාට යන්න පුළුවන්. ඊයකින් එහාට මෙහාට එන්න පුළුවන්. හරි. ඒ හිසටක් කිව්ව ඔබවම වයින් එනවනේ. මේ මොකද්ද කරන්නේ මෙතන? ගන්න මේ අතු තියනවා මේ හදන්න දෙන්නේ නැහැ. අපිට ගහට පොඩ්ඩක් මෙහෙන් වගේ හදමු මෙන්න මෙහාටින් වගේ. මෙන්න මෙහාටින් වගේ හදමු ගහ විතර දිනන්න අපිට ළඟ. මම හිතන්නේ මෙහි හදන්න දෙන්නේ නැහැ නේ. නෑ මෙහි හදන්න දෙන්නේ නැහැ බං. මේ තීවා හදන්න දෙන්නේ. අපි ඉතින් මේ ළඟ වගේ හදමු අපි ඉස්සෙල්ලා හදපු මේ හරිය වගේ හදමු. ගහ තියෙන මේ ගහේ මේ පැත්තේ අතු නෑ නේද වැඩි? මේ පැත්තේ අතු නෑ මේ මෙහාටින් වගේ හදමු. මේ මෙහාටින් වගේ හදන්න ගමු. අපි චූටි පැලක් හදමු. ඔක්කොම කලින් මට හිතෙනවා මේ ලූට් බොක්ස් එකක් හදන්න වෙන්නේ මෙතනින්. හදමු. මම හිතුවා. අංකේ තියෙන බොට් ටික දාලා ඉන්න එක හොඳයි කියලා හිතනවා මට. අපිට මේක උස්සලා තමයි හදන්න එන්න බං. බිම කන්දනේ. දැන් අපි ගමු චෙස්ට් එකක්. චෙස්ට් එකට දාමු මේ අංකේ තියෙන දේවල් දාමු ඔක්කොම අපි. මේක මොකද්ද? මේ අඳුමනේ. කල් දිනනවා ලී දිනනවා ඊට දැන් ලී ඕනනේ එක දිගටම වගේ අපි ලී ටික ඇඟේ තියාගමු. ලී එකේ ලී උඩ රැවිලා නෑනේ. එකක් පොඩි කට්ටක් වගේ ඇවිල්ලා තියෙනවා. ටිකට්ටක් ඇවිල්ලා නේ එළියට. අඩෝ තුනේ කොටුවක් ගැහුවා. තුනේ කොටුවක් හරියන්න අපි දෙන්නෙක් ඉන්නවනේ ඒක තමයි මොකටද ලොකු. මේකනේ ඉස්සෙල්ලා මං ගත්තේ වෝල් එක වෙන්නදී. අඩෝ මෙතනින් එහාට හදන්න දෙන්නේ නැහැ බං මේ ගලක් තියෙන එක. අපිට හිතලායිලු. හිතලායිලු. මේ ගලල මාර්ගයමත් දෙන්න ඕනේ මේක ගහන්න. ඔව්. බලමු මේ ගහේ මේ පැත්තට අතු නෑ නේ වැඩි. මේ පැත්තට තඩියක් ගත්ත හැකි. ඉවරයි. මොනවද ඉවරයි? ලී ඉවරයි. මේ බොක්ස් එකේ බලන්න ලී තියනද කියලා. මම හිතන්නේ බොක්ස් එකේ නැතුව නෑ නෑ. ගස් කපන්න වෙයි නේද අපිට ආයේ. ගස් ගබන් එන්නම් ගස් ටික. හරිනේ ලස්සනට වැදුරා නේද? හරියයි. අඩෝ මේ සුදු පාට ගස් වලට ගහන්න බෑ 2 heart කියලා හිටිනවා. සුදු පාට වල ගහන්නත් බෑ. මේ මවුස් වීල් එකෙන් තමයි මේ තියෙන පැත්තක් මොකක්ද කරන්න තියෙන මවුස් වීල් එකේ. මවුස් වීල් එක කරගම පැත්තට ගන්නට හැරෙනවා ලස්සනට. මම මෙතන කපලා තියෙන ඔබ අරන් ගිහින් හදපන්. මේ පැත්තෙන් අපි එකක් මෙව කරලා තියමු දොර දාන්න. මේ පැත්තෙනුත් අපි එකක් තියමු දොර දාගන්න. දොරවල් දෙකක් දාමු කොල්ලා ෆ්ලෝ එකට. උඩ මෙව කරන්න පුළුවන් බැරිද? පුළුවන්නේ.
පුරම්. ඉතින් අදලා කරුණායි දැන් අපිට මමට අන්නේ කැඩුනා. what's going on? ඒ කැඩුනේ මොකෝ? මමට මේ දැන් කැඩුනේ මෙතන මොකුත් යට නැති හින්දා වෙන්නේ. දැන් දෙකක් දාව මොකක් කරලියා. යක් හයි කරා අපිට. මම හයි කරා දැන් ලියක් ලස්සනට. පාත් වෙන්න බැරිද අපිට? මෙතන හරිද අයිනේද සුපිරිද මම වැඩි දින ඇඩ්‍රස් එක පේන්නෙත් නෑ අප්පා මට කරුවල වැඩි වගේ මට නම් පේන්නේ එන්න කළුව ගහලා වගේ මට හරිද වැටුණාද හරියට අවුලක් නැහැ ගැට්ටිං වගේ තියෙනවා ඒක ටිකක් අවුලක් නැහැ මොකක් හරි කරගත්තා ඒක දැන් ගලක් තියෙන අපි කලට පොඩ්ඩක් පින්දාගම මේක ඔව් ඔව් එනවා ඈ මොකද තියෙන්නේ එන්න කොයි රත්මලන්නේ කොයි ගල් කිස්සනේ Discord උඩට නගින්න පටි කරලා ඕකේ එළි වේගෙන එනවා මං හිතන්නේ තුන්වෙනි දවසට ළඟයි ගෙම්මට Okay. Hari දැන් අපි ඊළඟ දැන් මේක හරි අපි දැන් යන්න What the fuck? අපි රිස්පොන් පොයින්ට් එක හදාගෙන යනවා. මේ කොහෙද ඇඳක් හදන්නේ? රිස්පොන් පොයින්ට් එක හදන්න. උඩ හදමුනේ. උඩ හදුවා. ඒ උඩ හදමු. අපේ ලොකු බොසා තමයි අපේ තාතා තමයි කියන්නේ කොහෙද මේ හදන්නේ කියලා. කොහෙද හදන්න හොඳ? අතන හදන්න. මම හදන්නද? හය හදනවා. මොකද? ගත්ත ලොකු මිටිය මේකට ගියා මේකේ තියෙන බිල්ඩින් බේස් වලට ගිහිල්ලා ෆර්නිචර් සබින බෙඩ් එකකින් අපි අයින් දාරගෙන දාමු එකයි හරි
දැන් මේකට අපි දාන්න ඕන මේ රිස්ටෝර් පොයින්ට් සෙට් කරන්න ඕන. මෙතනට ගියා ඊයේ ගොල්ලෝම රිස්ටෝර් පොයින්ට් සෙට් වෙනවා. පොයින්ට් සෙට්. හරි. දැන් දාගන්න ඇත්තවන්නේ ඉතින් දාගන්න. හලෝ මට බෑගේ නවා මේ වහල ගහන්න කියලා. නමර දිවාලි ගන්න කියනවා. අපි වහලි ගාමු. එතනික කොටස් වහලි ගාමු අපි. එතනික වහලයක් ගමු. මේ මෙතන මේ වහල මෙව් වෙලා තියෙන්නේ මේ මේ පැත්තෙන් වහල ගන්න කලින් මේ කෑල්ල දාලා ඉඳන් අන්න ඒක. ඒක ලස්සනට එනවා ගන්නට දැන් කෙලින් තියෙනවා. තරතාව ඒ තුනක් ගමු. ටියන් එකට මේ ලොකු කොට ලොකු වැඩි දෙතෙන්ට. ඔව් මේ කොට ලොකු වැඩි දෙතෙන්ට. මේ අර පැත්තේ මට වැරදුනා. අර පැත්තේ දෙක කඩන්න ආනේ මේ දෙක හරියට. නෑ නෑ හරි. ඊට පස්සේ අපිට තව ඕනනේ පිළිගන්න ෂීට්. මෙහෙම ගාපන් මෙහෙම ගාපන් මොකද ගන්න? ඔව් හරි. කොට කැදේනවා. ඒකත් මේක පිටහම පෙරගුවා. හරියට මම විදියට හරි වැරදුනා. Okay boys. මොකක්ද කරේ? මීට වැඩිය හොඳයි. බැම්මට හිකුවන. පුත්තේ පුතා. හරි අපි දැන්ට මේ ටික අපි ඉන්න දැන්ට මේක දිනන අපි වීඩියෝ මෙතනින් ඉවර කරමු. එල එලා. එනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරලා ඊළඟ වීඩියෝ සෙට් වෙනවා.